අපි ඉස්සලම කතා කරමු 2027 පළවෙනි MCQ එක. ඒකේ කියන්නේ පහත සඳහන් පහත දත්ත සලකන්න. ඒට කියනවා සංවේදකයකින් ලබා දෙන උෂ්ණත්වය අගයන්. B කියන්නේ පරිගණකයක සුරැකි ගුණක නිර්මාතෘගේ නම සහ එය නිර්මාණය කළ දිනය. C කියන සමාජ මාධ්‍ය ජාලයක බෙදා ගැනෙන පළකිරීම සහ ප්‍රතිචාර. ඒ කියන්නේ post and responses එකතුවක් කියලා. ඉතින් මේ වගේ අහන්නේ දත්තවල නිවැරදි වර්ගීකරණය මොනවද කියලා තමයි අහන්නේ. ඉතින් ඒ බලමු සංවේදකයකින් ලබා දෙන උෂ්ණත්වය අගයන්. ඒක big data ගණයටද ගණන්නේ. එහෙම නැත්නම් continuous dataද එහෙම නැත්නම් meta dataද ගණන්නේ. අපි ගත්තොත් ඕක ඇවිල්ලා ගත්ත හැකි අපි උෂ්ණත්ව අගයන් කියන එක continuous data නේ. ඒ කියන්නේ විඩෙන් විඩේ අර ගන්නවනේ අපි උෂ්ණත්වය ගන්නවනේ. ඒතකොට ඒක continuous data විදිහට ගත්ත හැකි. ඊට පස්සේ බීට කියන්නේ පරිගණකයක සුරැකි ගුණක නිර්මාතෘගේ නම සහ එය නිර්මාණය කළ දිනය. අන්න එතන ළමයිට අහුවෙන්නේ නැති තැනක්. හරිද? දැන් පරිගණකයක සුරැකි ගුණක නිර්මාතෘගේ නම සහ එය නිර්මාණය කළ දිනය. ඒ කියන්නේ අපි මොකක් හරි ડોකියුමන්ට් එකක් ඕපන් ડોකියුමන්ට් එකක ඩීටේල්ස් බලන්න ගියොත් ඕකේ තියෙනවා ඒක කවද්ද ක්‍රියේට් කරපු දිනේ තියෙනවා. කවද්ද ඒක හදලා තියෙන්නේ කියනවා. සහ ඒක කවුද හදලා තියෙන්නේ කියලා තියෙනවා. ඉතින් අන්න ඒක තමයි බීට කියන්නේ. එතකොට ඒක ඇවිල්ලා මෙටා ඩේටා කියනවා අපි දත්ත පිළිබඳ දත්ත. ඒ කියන්නේ දත්තයක් පිළිබඳ ડોකියුමන්ට් එකක් පිළිබඳව තියෙන දත්තයක් තමයි ඒක. කවුද හැදුවේ සහ කවද්ද ඒක නිර්මාණය කරලා තියෙන්නේ කියන එක. සීට තියෙන්නේ සමාජ මාධ්‍ය ජාලයක බෙදා ගන්න පළකිරීම සහ ප්‍රතිචාර එකතුවක්. එතකොට ඒක නම් කෙලින්ම big data ගැන ඉගෙන ගත්ත ළමයි දන්නවා ඒක big data ගණනට ගෑන්නේ කියලා. ඇයි ඒක එහෙම වෙන්නේ කියලා කිව්වොත් දැන් අපි social media නැත්නම් ඔය Facebook, TikTok, Instagram වගේ ගන්න social medias වල අපි share කරනවා post දානවා ඊට පස්සේ comments දානවා. ඉතින් ඒ වගේ ඒවා එකතුවක් විදිහට ගත්තොත් ඒව තමයි big data ගණනට ගන්නේ. එතකොට ඔය Facebook වල කට්ටිය කරන බූස්ට් කරන ඒවාට අදාළව දැන් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නනවානේ. කවුරු හරි ටී-ෂර්ට් විකුණන පුද්ගලයෙක් එයාගේ ටී-ෂර්ට් කියන බ්‍රෑන්ඩ් එක අපිට ස්පොන්සර්ස් කියලා වැටෙන්නේ. ස්පොන්සර්ඩ් කියලා වැටෙන්නේ. අන්න ස්පොන්සර්ඩ් කියලා වැටෙන්නේ ඒ කියන්නේ කවුරු ටී-ෂර්ට් කම්පැනි එකකින් ඒක එයාගේ Facebook සමාගමට සල්ලි දීලා අපිට කියන ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්වන්න කියලා. එතකොට ඒගොල්ලෝ පෙන්වන්නේ ඒක මට පෙන්වන්නේ මගේ තියෙන big data analyze කරලා තමයි පෙන්වන්නේ. හරි? එහෙම තමයි ඒක වෙන්නේ. හරි ඒක ඉවරයි. එතකොට ඒකට උත්තරේ එන්න ඕන එකට එන්නේ continuous data. ඒ කියන්නේ අඛණ්ඩ දත්ත දෙකට එන්නේ meta data තුනට එන්නේ C වලට එන්නේ big data. හරි එතකොට ළමයි ඒක විදිහට ගත්තොත් උත්තරේ එන්නේ ආන්සර් එක තුන්වෙනි ආන්සර් එක තමයි ආන්සර් එකට එන්නේ.